අපේ වීඩියෝ සීරීස් එකේ අපි දැන් කතා කරන්නේ PN සංධි ගැන. අපි ෆස්ට් එක කරා අර්ධ සන්නායක. එතකොට දැන් කරන්නේ PN සංධි. එතකොට ඉස්සෙල්ලාම අපි බලමු PN සංධියක PN සංධියක් කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි PN සංධියේ ක්‍රියාකාරීත්වය. දැන් අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද PN සංධියක් හදාගන්නේ කියලා. ඊට පස්සේ PN සංධියක ක්‍රියාකාරීත්වය කොහොමද කියන්නේ කොහොමද මේක වැඩ කරන්නේ කියන එක ගැන අපි බලන්න ඕනේ. හරි. ඔයගොල්ලෝ ලේසි වෙන මම බෝඩ් එක චුට්ටක් මූව් කරලා ගන්නම්. අපි දැන් කරන්නේ මොකද්ද? උඩ PN සංධියනේ. PN සංධිය. මේක තමයි අපේ ටොපික් එක. අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ කොහොමද මේ PN සංධිය හදාගන්නේ කියන එක. PN සංධියක් හදාගන්න විදිහ අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? මෙහෙමයි PN සංධියක් හදන්නේ. අපි ඉස්සෙල්ලාම ගන්නවා මේ නිසග අර්ධ සන්නායකය. මොකද අපි ගන්නෙ නිසග අර්ධ සන්නායකයක් ගන්නවා. මෙන්න මේක තමයි නිසග අර්ධ සන්නායකය. මේ නිසග අර්ධ සන්නායකයේ මේ එක පැත්තක් අපි තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු වලින් මාත්‍රණය කරනවා. අනිත් පැත්ත පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු වලින් මාත්‍රණය කරනවා. එතකොට මේ මැද්දෙන් හැදෙනවා PN සංධිය. හරිද? එක පැත්තක් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු වලින් මාත්‍රණය කරනවා. ඒ නිසග අර්ධ සන්නායකයේම අනිත් පැත්ත පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු වලින් මාත්‍රණය කරනවා. ඒ මැද්දෙන් හැදෙනවා PN සංධිය. දැන් අපි උදාහරණයක් විතර ගමුකෝ මේ තුනේ අපි කියන්නේ මේ එක සයිඩ් එකක් තුන්වෙනි කාණ්ඩය වලින් මාත්‍රණය කරන්නේ. අපි දන්නා තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු උදාහරණයක් විතර අපිට ගන්න පුළුවන් බෝරෝන් වගේ එකක් නේ. අපි දන්නවා බෝරෝන්ගේ අවසාන කවචය ඉලෙක්ට්‍රෝන කීයද? 3යි. ඒතර යාට එක බන්ධනයක් හදාගන්න ඉලෙක්ට්‍රෝනයක් මදි වෙනවනේ. අන්න ඉලෙක්ට්‍රෝන ඌනතාවයට මොකද්ද කිව්වේ අපි? කුහරයක් කියලා කිව්වේ. කුහරයක්. දැන් මම මේ අඳින්නේ මෙන්න මේ කුහර. මේ අඳින්නේ කුහර. හරිද? මේ මොනවද මේ? කුහර. ඉතින් අපි දන්නවා මේ කුහර ධනාරෝපණයකට අනුරූපයිනේ. ඒ නිසා අපි මේ අර්ධ සන්නායක වල මොකද්ද කිව්වේ? P වර්ගය කියලා කිව්වේ. ඊළඟට මේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණුට උදාහරණයක් විදිහට අපි ගමු ෆොස්ෆරස්. අපි දන්නවා ෆොස්ෆරස් ගත්තොත් මේ ෆොස්ෆරස්ගේ අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවානේ. එතකොට එයාගේ එක මේ කියන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් බන්ධන හදා ගන්නවා. එක ඉලෙක්ට්‍රෝනයක් බන්ධන හදන්න නැතුව ඉතුරු වෙනවා. එයා තමයි දැඩිසර දායක කරන්නේ. මෙයා තමයි දැඩිසර දායක කරන්නේ. ඒවට අපි මොනවද කියන්නේ? නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ. මේ මොනවද නිදහස් ඉලෙක්ට්‍රෝන? අපි මේ n වර්ගය. මේ කුහර මේ නිදහස් ඉලෙක්ට්‍රෝන. මම මේක චුට්ටක් උඩ ගන්නම් මේ රූපේ. මට ලේසි. මේ තියෙන්නේ මොකද්ද? P වර්ගය. මේ තියෙන්නේ n වර්ගය. මේ මොනවද මේ? කුහර. දැන් මේ කුහර මේ නිදහස් ඉලෙක්ට්‍රෝන මේගොල්ලෝ නිකන් ඉන්නේ නෑනේ.
මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන p ප්‍රදේශයට විසරණය වෙනවා. ඊළඟට මේ කුහර n ප්‍රදේශයට විසරණය වෙනවා. එහෙම විසරණය වෙලා මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන මේ කුහර වලට සංයෝජනය වෙනවා. හරිද? මොකද වෙන්නේ? නිදහස් ඉලෙක්ට්‍රෝන කුහර වලට සංයෝජනය වෙනවා. සංයෝජනය වෙලා හැදෙනවා වාහක මුක්ත කලාපයක්. අන්න ඒකට තමයි අපි කියන්නේ ආයත පෙදෙස කියලා. මොකද්ද කියන්නේ? ආයත පෙදෙස. මේකටම තමයි හීන ස්තරය කියලා කියන්නේ. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්න කොහොමද මේක හැදෙන්නේ කියලා. දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් අර්ධ සන්නායක කියන. අපි දන්නවා අර්ධ සන්නායක කියන ඒවා උදාසීනනේ. ඒවල විදුලි වශයෙන් උදාසීන. දැන් මේ p ප්‍රදේශයට මේ ඉලෙක්ට්‍රෝන විසරණය වෙන්නේ. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. ඒකට මේ අමතර ඍණ ආරෝපණ තමයි p ප්‍රදේශයට විසරණය වෙන්නේ. ඒ නිසා එයා ඍණ විදිහට ආරෝපණය වෙනවා. ඊට පස්සේ n ප්‍රදේශයට අමතර ධන ආරෝපණනේ විසරණය වෙන්නේ. එයා ධන විදිහට ආරෝපණය වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ විභව අන්තරය කියන එක ඇති වෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද? p ප්‍රදේශය. මේ දාන්නක මුලට ගන්නවා. මොකද මට මෙතන n ප්‍රදේශය මේක තමයි n ප්‍රදේශය. ඒත් ඔයගොල්ලෝ දැන් අපි මේ බැටරි එකක් ගත්තොත් මේ වියලි කෝෂයක් ගත්තොත් මේ වියලි කෝෂයේ මේ තියෙන ධන විභවය මේ තියෙන ඍණ විභවයනේ. දැන් හරියට නිකන් මේ පැත්තේ. එන්න මේ ඒරියා එකෙන් ඍණ විභවය තිබ්බා. මෙන්න මේ ඒරියා එකෙන් ධන විභවය තිබ්බා වගේ නේද? දැන් අපි මේක මෙතනම සම්බන්ධ කරනවා. මේ කල්පිත බැටරි එකකින් රූපණය කරලා තියෙන්නේ. හරිද? මෙන්න මේකට තමයි මේ විභවාන්තරය කියලා කියන්නේ. ඕකට තමයි කියන්නේ හීන ස්තරය කියනවා, ආයත පෙදෙස කියලා කියනවා. තව නමක් කියනවා ඕකට. ඒ තමයි විභව බාධකය කියලා කියනවා මෙතන. මොනවද කියන්නේ? ආයත පෙදෙස. තව හීන ස්තරය. ඒ වගේම තමයි මේකට විභව බාධකය කියලා කියනවා. ඒ කියන්නේ මේකයි. දැන් බලන්න දැන් මේ විභවාන්තරයක් නිර්මාණය වුණානේ. දැන් බලන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වලට p ප්‍රදේශයට විසරණය වෙන්න පුළුවන්ද කියලා. නිදහස් ඉලෙක්ට්‍රෝන වලට p ප්‍රදේශයට විසරණය වෙන්න පුළුවන්ද? ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. මේ පැත්තත් ඍණ ආරෝපිතයි. ඍණයි කියන්නේ සජාතීය ආරෝපණ එකම වර්ගයේ ආරෝපණ. සජාතීය ආරෝපණ අතර ඇති වෙනාද විකර්ෂණ. ඒතර මේ වාහක විකර්ෂණය වෙන හින්දා මේ වාහක විසරණය වෙන්නේ නැහැ. වාහක විසරණය කියන එක නවතිනවා. ඒතර අන්න ඒ හේතුව නිසා තමයි මෙයාට තව නමක් කියන්නේ මොකද්ද? විභව බාධකය. විභව බාධකය කියලා මෙයාට කියනවා. හරිද? විභව බාධකය කියන්නේ වාහක විකර්ෂණය හේතු නිසා වාහක විසරණය කියන එක නවතින්නේ මෙන්න මේ විභව අන්තරය නිසා. ඒ නිසා තමයි මේ විභව අන්තරයට විභව බාධකය කියන නම කියන්නේ. හරි නේද? එතකොට දැන් ඔයගොල්ලෝ තව පොයින්ට් එකක් දැනගන්න ගොඩක් වෙලාවට මේක MCQ වලට වගේ අහන්න පුළුවන්. ඔයාලට දැන් සමහරවිට හිතෙනවා මේ විභව බාධකය කියන එක මූලද්‍රව්‍ය පරමාණු වලට එකම අගයක්ද කියලා. හරි දැන් විභව බාධකය කියන එක සමහරවිට හිතෙනවා මේ මූලද්‍රව්‍ය පරමාණු වලට එකම අගයක්ද කියලා. එහෙම නැහැ. දැන් අපි මේ පාඩමේ ඇත්තටම කතා කරන්නේ සිලිකන් ජර්මේනියම් ගැන. ඒ අතරින් අපි අර්ධ සන්නායකත් එක්කම ගොඩක් දුර කතා කරේ සිලිකන් ගැන. විභව බාධකය. එතකොට දැන් සිලිකන් ගත්තොත් විභව බාධකය යගේ නෙමෙයි ජර්මේනියම් වලට තියෙනවා.
ඇත්තටම ජර්මේනියම් වලට වඩා සිලිකන් වල විභවබාධකය වැඩි. විභවබාධකය අපි වෝල්ට් වලින් කියන්නේ. මොකද සිලිකන් වල විභවබාධකය 0.7යි වෝල්ට්. ජර්මේනියම් වල වෝල්ට් 0.3යි. මෙන්න මේ අගයන් දෙක හොඳට මතක තියාගන්න. මොකද සමහරවිට ඔයගොල්ලන්ට ඒක එන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඇත්තටම PN ජංක්ෂන් එකේ. PN සංදියේ මූලිකවම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ටික. ඉතින් ගොඩාක් ලේසියෙන් රූප සටහන් පාවිච්චි කරලා මේ වෙන දේ මේ සිද්ධිය හොඳට ඔයාලගේ ඔළුවේ ඩ්‍රැමැටිකලි ඒක ඔළුවට දාගන්න එක ගොඩාක් වටිනවා. මොකද මේ පාඩම් සමහරව අමාරුයි කියලා අතාරින කොටස්නේ. එහෙම කරන්න එපා. මොකද ඒක මේ හරියට අවබෝධ කරගත්තොත් ලේසියි. ඉතින් මේ ටික තමයි PN සංදිය ගැන මූලිකවම ඔයාලට කියන්න